කරනවා. හොඳයි අපි රෝම පොත අධ්‍යයනය කරන්න ගිය සතියේ පටන් ගත්තේ රෝම පොතේ කියන විශේෂිතම කාරණය තමයි අපි විවිධ මාතෘකා යටතේ බෙදා ගන්න පුළුවන් එක අපි එසේ බෙදාගත්තා. මේ දෙවියන් වහන්සේගේ සුභාරංචිය කියන එක තමයි ප්‍රධාන කොට කතා කරන්නේ. ඊට පසුව ඒ තුල අපි විවිධ කාරණා ඉගෙන ගන්න යනවා. එනිසා මේ සුභාරංචිය අපිට ඇසුණා සුභාරංචිය කුමක්ද කියන එක මේ ඒ කියන්නේ සුභාරංචිය කියන එක පුළුල්ව සුභාරංචිය කියන්නේ කුමක්ද? ඒකේ ප්‍රතිඵලය කුමක්ද? හැම දෙයක්ම විග්‍රහ කරනවා මේ රෝම පොත තුල. ඉතින් අපි පසුගිය සතියේ විවිධ කාරණා බැලුවා. එතන සඳහන් වෙනවා විවිධ කාරණා මාතෘකා ඔස්සේ අපි බෙදාගත්තාම ඒ සුභාරංචිය දෙවියන් වහන්සේගේ සුභාරංචිය කියන එක යටතේ මුළු ලෝකයම දෙවියන් වහන්සේ ඉදිරියේ වැරදිකාරයන්, පව්කාරයන්, පාපය සහිතව සියලු දෙනාම සියලු මනුෂ්‍යයන් සින්නවයි කියලා. එකම දෙවෙනි කාරණය යේසුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන් අපිව ධර්මිෂ්ඨ කරනවා. උන්වහන්සේ කෙරෙහි අදාහ ගැනීම කරන කොටගෙන, උන්වහන්සේගේ පූජාව පිළිගැනීම කරන කොටගෙන, පසුතැවීම කරන කොටගෙන අපිට අපිව ධර්මිෂ්ඨ කරනු ලබනවා. එහෙම නැත්නම් අපගේ පාපය දෙවියන් වහන්සේ ඉදිරියේහි දෙවියන් වහන්සේ අපගේ පාපය ඉවත් කරනවා. අපිව දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ කරනු ලබනවා. ඒකම තුන්වෙනි කාරණාව යේසුස් වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම තුළ ඒකත්වයක් වීම තුළ දවස්පතා අපිව පවිත්‍ර කරනවා. අපි පවිත්‍රතාවය තුළ ගමන් කරන්න ඕනයි කියන එක. එකම හතර වෙනුව යුදෙව්වරුන්ගේ නොහැදිලිකාරකම් ගැන කතා කරනවා. ඇයි යේසුස් වහන්සේ කරේ අදහ නොගත්තේ? මොකද්ද ඒකට හේතුව කියන එක සඳහන් කරනවා. පස්වෙනි කාරණාව දෙවියන් වහන්සේගේ මහිමය සඳහා අපගේ කිතුණු ජීවිතය සහ අපිට ලැබී තිබෙන සේවය පිළිබඳ කතා කරනවා. දෙවියන් වහන්සේගේ මහිමය සඳහා අපගේ කිතුණු ජීවිතය, දවස්පත අපගේ ජීවිතය සහ අපගේ සේවය. එකම අවසාන වශයෙන් කෙටි පද කීපයක් තුළ මේ ගලා යන්නව කිතුණු ප්‍රේමය අපේ තුලින් ගලා යන්නව දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන සඳහන් කරනවා. හොඳයි මේ පළවෙනි කොටසේ අපි විශේෂ අපි 15 වෙනි පදය දක්වා ගිය සතියේ අපි බැලුවා පෞල්තුමාගේ ආචාරය සහ ඔහු ඒ සභාවට ආචාර කිරීම තුළ මොනවාද දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ සහ මේ ඔහුගේ හිත තුළ තිබුණා වූ ආශාව. එහෙම නැත්නම් මේ රෝම සභාව බැහැ දකින්න යාම ඔහුගේ ආශාවක් තිබුණා. ඒ තුළ ඔහු මොනවද සඳහන් කරන්න කියන එක අපි පසුගිය සතියේ බැලුවා. ඒක ආරම්භ කරනකොටම ඉතාමත් දෙවියන් වහන්සේ තුළ විශිෂ්ට සේවයක් කරපු කෙනෙක් මම හිතන්නේ යේසුස් වහන්සේගෙන් පස්සේ උන්වහන්සේට බලවත්ම සේවය කරපු අපිට අද දක්වා කියන්න පුළුවන් විශිෂ්ට සේවයක් කරපුම කෙනා තමයි පෞල්තුමා. අපිට දකින්න ලැබෙන විදාය සේවය කරන අය සිටිනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ අපිට දකින්න ලැබෙන ප්‍රධානතම කෙනා ඔහුගේ යටත් ස්වභාවය ගැන තමයි සඳහන් කරන්නේ. නමුත් එතන මට පොඩි කොටසක් ඔබට සඳහන් කරන්න උවමනාකම තිබුණා. ඔහු ගැන හඳුන්වා දෙන්නේ, එහෙම නැත්නම් ඔහු ගැන මේ සභාවට කියා සිටින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ 16 වූ කියලා. එතන තියෙනවා පොඩි කාරණයක් ඔබට නැවත සඳහන් කරන්න. මේ 16 වූ කියලා කියපුවාම සේවකෙක්. එහෙම නැත්නම් ඒක ඔහු තාමත් ඔහුව යටත් කරගන්නවා. යටත් කෙනෙක් හැටියට. එතකොට මේ 16 වූ කියලා කියපුවාම මෙතන තියෙන මේ ග්‍රීක වචනය තමයි, එහෙම නැත්නම් මේක පරිවර්තනය කරනකොට මුල් පරිවර්තන වල තියෙන වචනය තමයි ඩූලොස් කියන වචනය. ඩූලොස් කියන වචනය ග්‍රීක භාෂාවෙන් එකට කියන්නේ එහෙම හේතුව තමයි මේ බැඳුනා වූ සේවකයෙක්ට වඩා වහලෙක් කියන එක. ඒක ඔබට අපිට එතුලින් යම් පණිවිඩයක් තියෙනවා. මොකද මේ පරණ ගිවිසුමේ ඔබ දන්නවා නික්මයන් 21 වෙනි පරිච්ඡේදයේ තියෙනවා 5 වෙනි පදය 6 වෙනි පදයේ කොටස් වල බලනකොට ඒක එන්නේ කොටසින් මේ බැඳුනා වූ වහලෙක් කියන එක තමයි අතරම ඔහු කියාගන්නේ. මේ යේසුස් වහන්සේට බැඳුනා වූ වහලෙක් විදියට ඔහු සඳහන් කරන එකට හේතුවක් තියෙනවා. මේ නික්මයන් පොතේ තියෙනවා ඒකට බලපාන කාරණාව මේ හෙබ්‍රව් එහෙම නැත්නම් මේ මුල් යුගයේ හෙබ්‍රව් එහෙම නැත්නම් යුදෙව් සංස්කෘතිය තුළ ඒ අය සේවයට කෙනෙක් ගත්තහම මේ විශේෂයෙන්ම සේවකයෙක් මිලදී ගත්තහම එහෙම නැත්නම් වහල් සේවයට ඒ කාලේ ඔබ දන්නවා මේ වහල් සේවය කියන එක තිබුණා. නමුත් යහපත් ස්වාමිවරු සිටියා, යහපත් මිනිස්සු හිටියා. ඒ අය මේ මිනිස්යන්ව
මුදල් දීලා ගත්තාම තමාගේ සේවය සඳහා පාවිච්චි කරන්න තමාගේ නිවසේ තමාට අයිති දේවල් වල දෙවනාසිගේ වචනේ කියලා තිබුණා. මෝසස් කරනකොටගෙන ව්‍යවස්ථාවේ දීලා තිබුණා ඕනෑම මිනිසෙක් අවුරුදු 6ක් තමාගේ ස්වාමියාට වැඩ කරන්න ඕනේ, වැඩ කරන්න පුළුවන්. නමුත් 7 වෙනි වර්ෂයේ ඔහුව නිදහස් කරන්න ඕනේ. ඒ වහලව හෝ සේවකයෙක් ඉන්න කෙනාව නිදහස් කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය අනුව. ඌ තියාගන්න බෑ හැමදාම. ඒ 7 වෙනි වර්ෂයේ ඔහු නිදහස් කරපුවාම ඒ මනුෂ්‍යයට පුළුවන්, ඒ සේවය කළාව මනුෂ්‍යයට පුළුවන් ඒ ස්වාමියා තමාගේ ස්වාමියා යහපත් නම් ඔහු සමග හැමදාම ඔහුගේ නිවසේ ඔහුට සේවය කරන්න. ඔහුට බැඳෙන්න පුළුවන් ඔහුගේ සුව කැමැත්තෙන්. ඒ වගේ හොඳ ස්වාමියෙකුට හම්බුනහම ඒ සංස්කෘතිය තුල උනේ ඒ වහලා ගිහිල්ලා කියනවා මම කැමති, එහෙම නැත්නම් ඒ සේවකයා ගිහිල්ලා කියනවා මම කැමති මේ යහපත් ස්වාමියා යටතේ මගේ මුළු ජීවිතේම සිටින්න කියලා. එතකොට මොකද කරන්නේ? ඒ ස්වාමියා නගරේ දොරටුවට ඔහු අරගෙන ගිහිල්ලා ඒ ඔහුගේ කන දොරටුවේ උළුහව්වේ තියලා කන විදිනවා. එදා ඉඳන් ඒ සේවකයා හැමදාම තමාගේ ස්වාමියාට සේවය කරන්න බැඳිලා ඔහු කැමැත්තෙන්ම ඒ ස්වාමියා යහපත් ස්වාමියෙක් නිසා ඔහු සමග මුළු ජීවිතේම ඔහු නතර වෙනවා. දැන් මේ කාරණේ තමයි ඇත්තට මෙතන මේ ඩුලොස් කියන වචනේ ඔබ දන්නවා මේ ලෝකාවකුත් තිබුණා මේ නමින් ලෝගෝස් කියලා එක නෞකාවක් තියෙනවා. සුභාරංචි නෞකා දෙකක් ලෝගෝස් සහ ඩුලොස් කියන නෞකා දෙක. ඒතර ලෝගෝස් කියන්නේ වචනේ, දෙවියන් වහන්සේගේ වචනය කියන අර්ථය තියෙන දෙයක්. මේ ඩුලොස් කියන්නේ මේ දෙවියන් වහන්සේට බැඳුනා, ඒ කියන්නේ මේ ස්වාමියාට බැඳුනා සේවකයා කියන මුළු ජීවිත කාලයම ස්වාමියාට සේවය කරන්න බැඳුනා වූ සේවකයා කියන අර්ථය තියෙන අර්ථය තමයි ඒ නමේ ඩුලොස් කියන නම. මේක ග්‍රීක භාෂාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන මේ 16 කියලා කියපුවාම ඔහු ගැනම සඳහන් කරන්න යන්නේ දෙයි. يعني මුළු ජීවිත කාලය පුරාම තමාගේ ස්වාමියාට, එහෙම නැත්නම් යේසුස් වහන්සේ කියන ස්වාමිකත්වයට යටත් වුණා. උන්වහන්සේගේ සේවය මුළු ජීවිත කාලයම කරන්න කැප වුණා. කැමැත්තෙන්ම කැප වුණා. පුද්ගලයෙක් කියන අර්ථය තමයි මෙතන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ 16 වූ කියලා 16 වූ කියන වචනයට ලියලා තියෙනවා. මම හිතන්නේ ඔබට වැටහෙනවා ඇති ඒ කාරණාව. ඒ ආකාරයෙන් තමයි ඔහුව හඳුන්වා දෙන්නේ ඔහුගේ යටත්කම ප්‍රකාශ කරන්නේ. ඊට පස්ව අපි දකිනවා මේ රෝම සභාවේ ඇදහිල්ල ගැන ඔහු සඳහන් කරන්නා වූ ඒ හැඳින් සභාවට කරන්නා වූ ආමන්ත්‍රණය සහ සභාව ගැන රෝම සභාවේ තිබුණා විශේෂ ලක්ෂණයන් ගැන ඔහු කතා කරනවා. අපි කොටස බැලුවා. හොඳයි, ඊට පස්ව අපි මේ 16 වෙනි පදයේ සිට අපි කියවන්න යනවා 16 සහ 17 වෙනි පද. මක්නිසාද මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. අදහන්නාව සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලයව තිබෙන නිසාය. කුමක් හේින්ද? ධර්මිෂ්ඨය ඇදහිල්ලෙන් ජීවත් වේ යයි ලියා තිබෙන ලෙස ඇදහීමෙන් පැමිණෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි හෙළිදරව් වී තිබේ. දැන් ඔහු පළමුකොට කියනවා මේ සුභාරංචිය කොයි වගේද? දැන් අපි කතා කරන්නේ මේ දෙවියන් වහන්සේගේ සුභාරංචිය ගැන. අපිට ලැබුණා වූ ලෝකෙට ලැබුණා වූ සුභාරංචිය ගැන. ඔහු කියනවා මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. දැන් මේක කියනකොට අපිට හිතන්න පුළුවන් ඔහු බය නැතුව නිර්භීතව ප්‍රකාශ කරපු ප්‍රකාශයක්. ඔහු ඒක මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රකාශ කරුවා නම් මේක ලියනු ලැබුවා. දැන් නමුත් මේක ඇත්තට මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රකාශ කරුවා නම් ඔහු බය නැතුව කියනවා මම සුභාරංචිය ගැන කවදාකවත් ලැජ්ජා වෙන්නේ නැහැ කියලා. නේද? ඒක ඉතාමත් වැදගත් දෙයක්. අද අපි මේ සුභාරංචිය ගැන මම අහනවා යේසුස් වහන්සේව පිළිගත්තා වූ අය, යේසුස් වහන්සේගේ ගැලවීම ලැබුවා අය. ඔබ කියනවා නම් යේසුස් වහන්සේව තමාගේ ගැලවුම්කාරයා ලෙස, ස්වාමින් වහන්සේ ලෙස යේසුස් වහන්සේ පිළිගත්තා කියලා ඔබට සුභාරංචිය දෙවියන් වහන්සේගේ වචනය ඇහිලා, දෙවියන් වහන්සේගේ වචනයට ඔබ යටත් වෙලා ඔබ අද කී දෙනෙක් සුභාරංචිය නිර්භීතව ප්‍රකාශ කරන්න, එහෙම නැත්නම් ඔබට ලැබුණ සුභාරංචිය තවත් කෙනෙකුට ප්‍රකාශ කරන්න ඔබ ක්‍රියා කරනවා. නැත්නම් ඔබ මේ සුභාරංචිය ගැන ලැජ්ජාවෙන් සිටිනවාද එහෙම?
කොයිතරම් නිර්භීතකමක් ඔබට තියෙනවද අද සුභාරංචිය ප්‍රකාශ කරන්න. දැන් ඔබ දන්නවා මේ පාවුල්තුමා මෙතන මේ වචනේ කියනකොට මම සුභාරංචිය ගැන ලැජ්ජ වෙන්නේ නැහැයි කියලා. ඔව් යුදෙව්වරේ. ඔව් මේ යුදෙව් දිව්‍යන් වහන්සේ දුන්නා ව්‍යවස්ථාව ආරක්ෂා කරපු කෙනෙක්. හැබැයි ඔහු පැහැදිලිව දන්නවා මේ රෝමපතේ පවා කියනවා ඒ ව්‍යවස්ථාවෙන් නෙමෙයි ඔහු ධර්මිෂ්ඨ කරනු ලැබුවේ අනුග්‍රහයෙන් නැත්නම් දෙවියන් යේසුස් වහන්සේ තුලින් ලැබුණා වූ මේ පාප කමාව තුලින් තමයි ඔහු ධර්මිෂ්ඨ කෙරුවේ කියලා. එතකොට මෙම දැන් පවුල්තුමා ඇවිල්ලා යුදෙව්වරුන්ගේ එහෙම නැත්නම් ප්‍රධානියෙක් ඔහු ගැන සඳහන් කරනවා පිටිපි පොතේ පවා ඔහුගේ තිබුණා වූ යුදෙව් තත්ත්වය පිළිබඳ. එතකොට එහෙම කෙනෙක් මනුෂ්‍යයන් ඉදිරියට ගිහිල්ලා සුභාරංචිය යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලැබු කුරුසිය අණ ගහලා මරලා මැරුවා වූ ඒ යේසුස් වහන්සේ ගැන සුභාරංචිය ප්‍රකාශ කරන්න ඔහු තුළ තිබුණා වූ ධෛර්යය සහ ඔහු තුළ ඇති වෙලා තිබුණා නියම හැරීම ගැන අපිට කිසි බයක් වෙන්න දෙයක් නැහැ, කිසි සැකයක් නැහැ. මොකද ඔහු ඒ විදිහටම සුභාරංචිය ප්‍රකාශ කළා. අද කී දෙනෙක් අපිට පුළුවන්ද දැන් පාවුල්තුමාගේ තත්ත්වය අපි කාටවත් නැහැ. අපි ඊට වඩා ගොඩාක් පල්ලෙහා ඉන්නේ. සමාජයේවත් එහෙම තත්ත්වයක් අපි කිසි කෙනෙකුට නැහැ. ඒක සමාජයේ ඉහළින් හිටපු කෙනෙක්. මුළු යුදෙව්වරු ඔක්කොම දන්නවා ඔහු. ඔහු එවැනි හිටපු කෙනෙක් ඔහු පහත් තත්ත්වයට ඇවිල්ලා ඔහු යේසුස් වහන්සේ ගැන නිර්භීතව ප්‍රකාශ කළා. අපි කවුරුත් එයාගේ තත්ත්වයේ හිටියේ නැහැ. ඒ තරම් සමාජයේ කවුරුත් නැහැ. එවැනි තත්ත්වයක හිටපු කෙනෙක්. අපි සාමාන්‍ය අය. බෑ අපිට එසේනම් අපිට පුළුවන් වෙනවනේ දෙවියන් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්න කිසි ලැජ්ජාවක් නැතුව. ඔබ කී දෙනෙක් උන්වහන්සේගේ සුභාරංචිය ගැන අපි බය නැතුව උන්වහන්සේගේ සුභාරංචිය ගැන ප්‍රකාශ කරනවද නේද? ලූක්තුමාගේ සුභාරංචිය තියෙනවා යම් පදයක්. ලූක්තුමාගේ සුභාරංචිය 9 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. යේසුස් වහන්සේ කියනවා ඊටමත් වැදගත් දෙයක්. ලූක් 9:27 සමාවෙන්න 26 වෙනි පදය ලූක් 9:26 මගනිසාද යමෙක් මා ගැනත් යේසුස් වහන්සේ සඳහන් කරන්නේ මේ වචන මගනිසාද යමෙක් මා ගැනත් මගේ වචන ගැනත් ලැජ්ජා වන්නේද මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේද පියාණන් වහන්සේගේද ශුද්ධ වූ දේවදූතයන්ගේද තේජසින් යුක්තව එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලැජ්ජා වනසේක. දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලි ලෙස යේසුස් වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් යේසුස් වහන්සේගේ වචනය ගැන උන්වහන්සේගේ සුභාරංචිය ගැන ලැජ්ජා වෙනවා නම් යේසුස් වහන්සේ නැවත පියාණන් වහන්සේගේ තේජසින් නැමෙතෙන් ඒ දේවදූතයන් සමග එන දවසේදී ඔහු ගැනත් ලැජ්ජා වෙනවා කියලා. ඒ නිසා අපිට කොයිතරම් නිර්භීතකමක් තියෙන්න ඕනද අනිත් එක මේ දෙවියන් වහන්සේගේ වචනය ගැන අපිට බය නැතුව ප්‍රකාශ කරන්න. ඉතින් ඔහු කියනවා එතනදී පැහැදිලි ලෙස මේ සුභාරංචිය ගැන මම ලැජ්ජා වෙන්නේ නැහැ. අදහන්නව සියල්ලන්ටම අදහන ඕන කෙනෙකුට යේසුස් වහන්සේ කෙරෙහි අදහ ගන්න ඕනෑම කෙනෙකුට එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස ඒක දෙවියන් වහන්සේගේ බලයව තිබෙන නිසාද. එයි මෙතන සඳහන් කරන්නේ පළමු කොට යුදෙව්වාට එසේම ග්‍රීකයාට කියලා. මේකේ මේ ලෝකේ ජාතීන් දෙකක් පමණක් සීමා කරලා කතා කරනව නෙමෙයි එතන. මේ ස්ථානයේ තියෙන්නේ මොකද පළමු කොට සුභාරංචිය පැමිණුනේ යුදෙව්වරුන් අතරට තමයි ඉස්ලාම් සුභාරංචිය ගියේ. එතකොට ඒකම ඊට පස්සෙ අනිත් අයට සුභාරංචිය සඳහන් මේ සුභාරංචිය ගලාගෙන ගියා. සුභාරංචිය මනුෂ්‍යයන් අතරට ගියා. යේසුස් වහන්සේගේ පණිවිඩය ගැලවීම. දැන් මෙතන යුදෙව්වාට සහ ග්‍රීකයාට කියලා කියන්නේ මෙතන ඒකට හේතුවක් තියෙනවා. මොකද හේතුව මේ වෙනකොට එහෙම නැත්නම් සමාවෙන්නේ මේ යේසුස් වහන්සේ සුභාරංචිය මේ යේසුස් වහන්සේගේ සුභාරංචිය එනකොට ලෝකෙ හිටියේ කණ්ඩායම් දෙකක් විතරයි. ජාතීන් ගොඩක් ඉන්නේ ඇති, රටවල් ගොඩාක් තියෙන්නේ ඇති, සංස්කෘතීන් ගොඩාක් තියෙන්නේ ඇති. නමුත් දෙවියන් වහන්සේ බලනකොට හිටියේ ජාතීන් දෙකයි. එකක් ආබ්‍රහම් කර්ණ කොටගෙන දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ ඒ දෙවියන් වහන්සේ කැඳෙව්වා වූ සෙනඟ යුදෙව් සෙනඟ සහ අන්‍ය ජාතීන්. මේ කණ්ඩායම් දෙක විතරයි. ඉතින් ඒකයි මෙතන මේ පළමු කොට යුදෙව්වාට සහ එසේම ග්‍රීකයාට කියලා කියන්නේ. මොකද ග්‍රීක අය මේ යුදෙව් අය හිටියා විවිධ ජාතීන්ගෙන් යුදෙව් ධර්මයට ආවා වූ අය. නමුත් ප්‍රධාන කොට හිටියේ
යුදෙව්වරු සහ අන්‍ය ජාතිකයින්. ඉතින් මෙතන සඳහන් කරන්නේ මේ අදහන ඕනෑම කෙනෙකුට ලෝකේ දෙවියන් වහන්සේ බලනකොට හිටියේ යුදෙවුනුයි අන්‍ය ජාතීන් විතරයි. දෙවියන් වහන්සේ බැලුවේ නැහැ අහවල් රටේද මේ මොන ගෝත්‍රයේද එහෙම නැත්නම් මොන කුලයේද ඒවා දෙවියන් වහන්සේ බලන්නේ නැහැ. දෙවියන් වහන්සේ බලනකොට දැක්කේ හිටියේ එක සෙනඟ කොටස් දෙකයි. එකක් ආබ්‍රහම් කරුණට ආවා යුදෙව්වරු සහ අනිකුත් සියලුම ජාතීන් අන්‍ය ජාතීන් වශයෙන් විතරයි. යුදෙව්වරු සහ අන්‍ය ජාතීන්. ඒකයි මෙතන සඳහන් කරන්නේ. ඒක පළමු කොට යුදෙව්වාට එහෙම නැත්නම් අන්‍ය ජාතිකාට එහෙම නැත්නම් ග්‍රීකයාට ගැලවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලයව තියෙන නිසායි. සුභාරංචිය මොකක්ද සුභාරංචිය වැදගත්කම? දෙවියන් වහන්සේ ගැලවීම පිණිස ඒක බලයව තිබෙනවා. ගැලවීම පිණිස බලයයි. පාපයට කමාව පිණිස බලයයි. ඒක දෙවියන් වහන්සේගේ බලයව තිබෙනවා කියන එක සඳහන් කරනවා. ඒක මතක තියාගන්න. අපිට ගැලවීම පිණිස දෙවියන් වහන්සේගේ බලය ඒක. කුමක් හේින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ ලියා තිබෙන ලෙස ඇදහිීමෙන් පැමිණෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිීම පිණිස එළිදරව් වී තිබේ. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ වෙලා තියෙනවා. මොකද ධර්මිෂ්ඨ කෙනා එහෙම නැත්නම් පාපයට කමාව ලැබූ කෙනා පාපය සෝදාහරණු ලැබූ කෙනා ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන්. ඔහු ගමන් කරන්නේ ඇදහිල්ලෙන් කියන එක. යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිීම කරන කොටගෙන කියන එක මේ රෝම පොතේ ඉතාමත් කෙටියෙන් සඳහන් කරනවා. මේක බයිබලයේ විවිධ ස්ථානවල සඳහන් කරන්නා වූ පදයක්. අපි දකිනවා මේ හෙබ්‍රෝ පොතේ හිටම් සඳහන් කරනවා යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිීම කරන කොටගෙන තමයි කෙනෙකුව ධර්මශීල කරු ලබන්නේ කියලා. මේක අපි ඉදිරියට කතා කරන නිසා ඒ ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මෙතන තියෙන්නේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ ධර්මිෂ්ඨයා කියලා කියන්නේ මේ මනුෂ්‍යයන් ඉදිරියේහි එක එක කරන ධර්මිෂ්ඨකම් නෙමෙයි. දෙවියන් වහන්සේ මිනිස්සු දිහා බලපුවාම ඒ කෙනා යේසුස් වහන්සේ තුලින් පාපයට කමාව ලැබූ කෙනෙක්ද? යේසුස් වහන්සේව තමාගේ ස්වාමින් වහන්සේ ලෙස පිළි අරගෙන උන්වහන්සේ තමාගේ පාපේ උදෙසා උන්වහන්සේ වන්දිය ගෙව්වා. යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිීම කරන කොටගෙන පසුතැවිලි වෙලා යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිීම කරන කොටගෙන තමාගේ පාපයට කමාව ලැබෙනවා. ඉතින් ඒ කෙනා ඇදහිල්ලෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිීම පිණිස මනුෂ්‍යයන්ට එළිදරව් වෙලා තිබෙනවා කියන එක මේ කොටසේ තියෙනවා. හොඳයි. අපි ඉදිරියට මේ යම් මේ පද ටික කියවමු. 32 දක්වා 18 ඉඳලා 32 දක්වා. මේක හොඳට සාවධානයෙන් ඔබ අහගෙන ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබගේ බයිබලයේ ඔබ ඒ ගැන කියවන්න බයිබලෙන් කියවන්න ඔබගේ බයිබලයේ මේ වෙලාවේ මාත් සමග කියවන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට නොතේරෙන තැන තිබුණොත් විතරක් ඔබට අහන්න පුළුවන්. දැන් මෙතනදී අපිට ගොඩාක් පද තියෙනවා ගන්න ඒවා අපි ගන්නෙ නෑ. නමුත් ඔබට තේරෙන්නේ නැති දෙයක් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් විතරක් ඔබට අහන්න පුළුවන් මේ වෙලාවේ. හොඳයි. මක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වන්නා වූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තිකයටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ. මක්නිසාද දෙවියන් වහන්සේ දැනගන්නට පුළුවන් දේ ඔවුන් තුල ප්‍රකාශව තිබේ. කුමක් හේින්ද දෙවියන් වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශ කළසේක. මක්නිසාද ලෝකයේ මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික වූ බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය. එබැවින් ඔහු නිරුත්තරව සිටිති. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේ ඇඳිනගෙනත් උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවවත් ස්තුතියවත් නොකොට තමුන්ගේ විතර්ක වලින් නිරර්ථක බවට පැමිණුණෝය. ඔවුන්ගේ අඥාන සිද්ධ අඳුරු විය. තුමුම ප්‍රඥාවන්තයෝයයි කියමින් ඔහු අඥානයෝව ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නා වූ මනුෂ්‍යයාගේද පක්ෂීන් හා සිව්පාවන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමාන ලෙස මාරු කළෝය. එබැවින් ඔවුන් තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරන කොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන කරගන්න හැටියට දෙවියන් වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවා දුන්සේක. එසේ කළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍ය බොරුවට මාරු කර මැවුම්කාරයන් වහන්සේට නොව
මැවිල්ලට නමස්කාර කරමින් මෙහි කළ නිසාය. උන්වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටිනසේක. ආමේන්. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට බාර දුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වභාවික ව්‍යවහාරය ස්වභාවයට විරුද්ධ වූ ව්‍යවහාරයට වෙනස් කළෝය. එසේම පුරුෂයෝද ස්ත්‍රීය සම්බන්ධ ස්වභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව පුරුෂයන් සමග අශෝභන දේ කරමින් තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුලම ලැබුවෝය. තවද ඔවුන් දෙවියන් වහන්සේ දැනගන්ට අකමැතිව සිටි බැවින් නුසුදුසු දේ කරන පිණිස දෙවියන් වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවා දුන්සේක. ඔහු වනාහි සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූර්ණව ඊර්ෂ්‍යාවෙන්ද මිනිමැරීමෙන්ද දබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී සිටියෝය. ඔහු කනට කොඳුරන්නෝව කේලම් කියන්නෝව දෙවියන් වහන්සේට පිළිකුල් වූව නින්දා කරන්නෝව උඩඟු වූවෝව පාරට්ටු කරගන්නෝව නපුරු දේවල් උපදවන්නෝව මව්පියන්ට අකීකරුවෝව අඥානයෝව ගිවිසුම් කඩ කරන්නෝව ජන්ම ස්නේහය නැත්තෝව දයා නැත්තෝව සිටින්නෝය. එබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝයයි යන දෙවියන් වහන්සේගේ නියෝගය ඔහු දැනගනත් ඒ දේ කරති. එපමණක් නොව ඒ දේ කරන්නන් සමගද එකඟ වෙති. මේ ස්ථානයේ අපි කියවපු කොටසේ ඉතාමත් අපගේ බයිබලයේ තියෙනවා මේ අන්‍ය ජාති ලෝකයාගේ පාපිෂ්ඨ ස්වභාවය. දැන් මේ මෙතන කතා කරනවා දෙවියන් වහන්සේ ඉදිරියේ දැන් අපි කතා කළා වූ මාතෘකාවේ පළවෙනි කොටස. ඒක මොකද්ද? මුළු මහත් ලෝකයේම සියලුම සෙනඟ දෙවියන් වහන්සේ ඉදිරියේ වර්ධකාරයන්. ඒක යුදෙව්වරු හෝ අන්‍ය ජාතීන් වෙන්න පුළුවන්. මෙතන පළවෙනිම කතා කරනවා අන්‍ය ජාතීන්ගේ ස්වභාවය ගැන. ඒ කියන්නේ යුදෙව්වරු නොවන ස්වභාවය ගැන. යුදෙව්වරු නොවන අයගේ ස්වභාවය ගැන. කොහොමද එයාගේ හැසිරීම තිබුණේ? දැන් මෙතන පළවෙනියම සඳහන් කරනවා 18 වෙනි පදය සමාන 18 වෙනි පදය මක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වන්නා වූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තිකයටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ කියන එක. මෙතන මේ ඇයි දෙවියන් වහන්සේගේ උදහස නැත්නම් දෙවියන් වහන්සේගේ උදහස ඇතිවීමට තියෙන කරුණු හතරක් සඳහන් කරනවා. දැන් පළවෙනි පදයේම තියෙන්නේ අපි කියවපු කොටසේ 18 වෙනි පදේ ඉඳන් දෙවියන් වහන්සේගේ උදහස එළිදරව් වෙලා තිබෙනවා ලෝකෙට. දැන් මේ කොටස අවුරුදු 2000කට ඉස්සෙල්ලා ලියනකොට පවා දෙවියන් වහන්සේගේ උදහස කියන එක ලෝකෙට පැමිණලා තිබෙනවා. හැබැයි තාම විනිශ්චය පැමිණලා ඇති නිසා දෙවියන් වහන්සේගේ උදහස එළිදරව් පොතේ ඔබ කතා කරන ඒ කොටස් තාම ලෝකෙට ඇවිල්ලා නැහැ. නමුත් යම් ආකාරයකින් දෙවියන් වහන්සේට මේ ලෝකයට දෙවියන් වහන්සේගේ විනිශ්චය පැමිණලා. මෙතන සඳහන් කරනවා ඒකට ඒ දෙවියන් වහන්සේගේ විනිශ්චය ලෝකෙට අද පැමිණලා තිබීමට හේතු වෙලා තියෙන කරුණු හතරක්. මොකද්ද? පළවෙනි කාරණාව දැන් අපි කියපු කොටසේ ඇයි දෙවියන් වහන්සේ කෙරෙහි එහෙම නැත්නම් මේ අන්‍ය ජාති මනුෂ්‍යයා හෝ යුදෙව් වෙන්න පුළුවන්. නමුත් මෙතන කතා කරන අන්‍ය ජාති මනුෂ්‍යයාගේ එහෙම නැත්නම් යුදෙව් නොවන සියලුම මනුෂ්‍යයෝ ලෝකේ ඉන්න අය අන්‍ය ජාති ඒ අයගේ ස්වභාවය පිළිබඳ. එතකොට මෙතන කතා කරනවා කරුණු හතරක්. පළවෙනි කාරණාව ඇයි දෙවියන් වහන්සේගේ උදහස ලෝකෙට ඇවිල්ලා තිබෙන්නේ? පළවෙනි කාරණාව තමයි සත්‍ය කියන එක යටපත් කිරීමට උත්සාහ දැරීම. නේ ඒකයි මෙතන සඳහන් කරන්නේ. මක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වළක්වන්නා වූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තිකයටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන සඳහන් කරන කරුණු දෙකක් අභක්තිකකම සහ අධර්මිෂ්ඨකම. අභක්තිකකම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකිරීම සහ අධර්මිෂ්ඨකම. ඒ කියන්නේ තාම යේසුස් වහන්සේ කෙරෙහි පැමිණෙන අනුග්‍රහයෙන් මිනිස්සු පාපයට කමාව ලබා ගන්න කැමති නැහැ. අධර්මිෂ්ඨකම. ධර්මිෂ්ඨකම උන්වහන්සේ තුලින් ලැබෙන්නේ. එතකොට තමන් තුළ තිබෙනා වූ අධර්මිෂ්ඨකම. ඒක පළවෙනියෙන්ම සඳහන් කරනවා. ඒකට විරුද්ධව. දැන් දෙවෙනි කාරණාව
මක්නිසාද දෙවියන් වහන්සේ ගැන දැනගන්නට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ. කුමක් හේින්ද දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළසේක. දෙවෙනි කාරණාව මේ 20 වෙනි පදේ ඉඳන් තිබෙනවා. දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් කාරණා දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළා තියෙනවා. මුළු ලෝකෙටම ප්‍රකාශ කළා තියෙනවා. කොයි විදිහෙන්ද කියන එක මෙතන සඳහන් කරනවා මේ 20 වෙනි පදේ ඉඳන් පල්ලෙහාට. මොකද දෙවියන් වහන්සේ යම් කෙනෙකු විනිශ්චය කරනවා නම් ඒක දෙවියන් වහන්සේ යම් හේතුවක් උඩයි විනිශ්චය කරන්නේ. ඉතින් දෙවියන් වහන්සේ කෙරේ අදහන්න පුළුවන් දේ දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් දේ ලෝකයට ප්‍රකාශ වෙලා තිබෙනවා. කොයි විදිහටද ප්‍රකාශ වෙලා තියෙන්නේ? 20 වෙනි පදේ. මක්නිසාද ලෝකයේ මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික වූ බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේ. මේ දෙවියන් වහන්සේ මේ කියන කාරණාව දෙවියන් වහන්සේ කරේ අදහ ගන්න ඕනේ මිනිසෙක් දෙවියන් වහන්සේ ගැන දැනගන්න. අදහ නොගත්තා වූ අයට පවා දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් දේ දීලා තිබෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ඕනෑම මිනිසෙකුට දෙවියන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් වූ දේ දීලා තිබෙනවා කියන එක දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා. කොයි ආකාරයෙන් දීලා තිබෙන්නේ? ලෝකේ මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන දෙවියන් වහන්සේගේ සදාකාලික වූ බලය මවන ලද දේවලින් පැහැදිලි ලෙස පෙනී යනවා. නේද? මවන තියෙන දේවල් වලින් පැහැදිලි ලෙස පෙනී යනවා. දැන් අපිට මේ ලෝකෙෙද්දි ගොඩාක් මිනිස්යාගේ කර්මාන්ත තියෙන නිසා මිනිස්යා විසින් ගොඩනගපු දේවල් තියෙන නිසා දෙවියන් වහන්සේගේ දේවල් අපිට පේන්නේ අපිට ඉර හඳ දවල් ආලෝකය ඒ ඔක්කොම පේනවා අපිට. නමුත් අපිට ඊට වඩා පුදුමයක් හිතෙනවා යම් ආකාරයෙන් අපි මේ ගුවන් යානයක ගමන් කරනකොට ඉහළට ගිහිල්ලා බලනකොට නේද? අපි යම් ගොඩනැගිල්ලකට උඩට උස්ස ගොඩනැගිල්ලකට ගිහිල්ලා බැලුවොත් අපිට ඊට වඩා පුදුමයක් හිතෙනවා මේ මැවිල්ල පිළිබඳ. එතකොට අපි ගුවන් යානයකට ගියොත් ඊට වඩා අපිට දකින්න ලැබෙනවා දෙවියන් වහන්සේගේ මැවිල්ලේ තියෙන පුදුමය අපිට බයත් හිතෙනවා සමහරවිට. දැන් අපි කවුරුත් මේ ගිහිල්ලා නැහැ අභ්‍යවකාශයට වගේ. අභ්‍යවකාශයට ගියොත් අපිට ඒකට ගිය අය දන්නවා මේ පුදුම මැවිල්ලක් නේ කියන එක මේක නේද? අපිට අභ්‍යවකාශ සමහර දේවල් අපිට ඡායාරූප වලින් දකින්න හම්බ වෙනවා, වීඩියෝ වලින් දකින්න හම්බ වෙනවා. නමුත් අපි ඇත්තටම ගියාම එහෙම ඉහළින් ඉහළට අපිට මේ තියෙනවා මේ දෙවියන් වහන්සේගේ සදාකාලික බලය හා දෙවිකම කියන එක කොයිතරම්ද කියලා. එතකොට මේ දෙවියන් වහන්සේ කොයිතරම් බලවන්තද? අපි යාඥා කරන අපි අදහන්නාව අපි යාඥා කරන්නව අපි ලං වෙන්නව අපිට ප්‍රේම කරන්නව දෙවියන් වහන්සේ කොයිතරම් බලවත්ද? ඉතින් මෙතන දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මේ මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යනවා. මෙතන කතා කරන්නේ මේ දෙවියන් වහන්සේ කරේ අදාහගත්ත අයට නෙමෙයි. අදහ නොගත් අයගේ තත්වය ගැන මෙතන සඳහන් කරන්නේ. ඉතින් අපි ඇත්තටම අදහ ගත්තා වූ හැටියට අපි කොයිතරම් උන්වහන්සේගේ මේ බලය ගැන උන්වහන්සේගේ දෙවිකත්වය ගැන අපි තේරුම් ගන්නවාද? හැබැයි මෙතන තියෙන අවාසනාවන්තයේ తත්වය මෙතන සඳහන් කරනවා එබැවින් ඔහු නිරුත්තරව සිටිති. ඒ කියන්නේ මේක සෙනඟ දැක්කත් කිසිම දෙයක් ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ නැහැ දෙවියන් වහන්සේට. ප්‍රකාශ කරන්නේ නැහැ දෙවියන් වහන්සේට. 21 වෙනි පදේ ඔහු දෙවියන් වහන්සේ අඳිනගනත් උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතියවත් නොකොට තමුන්ගේ විතර්ක වලින් නිර්ාර්ථක බවට පැමුණුනෝය. ඔවුන්ගේ අඥාන සිද්ධ අඳුරු විය. නේද? මේ දේවල් දැනගනත් දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ නැතුව දෙවියන් වහන්සේ ගැන මේ දැනගෙන දෙවියන් වහන්සේට ගෞරවයවත් ස්තුතියවත් දෙන්නේ නැහැලු. එයාගේ මුඛේ එයාගේ ජීවිතේන්. එහෙම කරන්නේ නැතුව තමුන්ගේ විතර්ක වලින් නේද? දෙවියන් වහන්සේගේ දෙවිකත්වය හා බලය අපිට පැහැදිලි ලෙස පෙනී යනකොට අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ ඒ උදෙසා. නමුත් ඒ වෙනුවට පාපේ සිටින මිනිසයාගේ ස්වභාවය තමයිලු මෙතන දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඒ අයගේ ස්වභාවය තමා තමුන්ගේ විතර්ක වලින් තමන්ගේ හදවතින් එන්නා වූ වෙනත් දේවල් වලින් ඒක යටපත් කරනවා. ඒ කියන්නේ සත්‍ය ඒකයි මම සඳහන් කළේ සත්‍ය යටපත් කිරීමට උත්සාහ දැරීම දෙවියන් වහන්සේගේ උදහස ඇවිලෙන්න එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ උදහස මේ ලෝකෙට පැමිණෙන්න එක හේතුවක්. ඔවුන්ගේ අඥාන සිත් අඳුරු වෙලා අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා
දෙවියන් වහන්සේ කෙරෙහි නොහදාන කෙනාගේ හදවත අඳුර වෙලා තිබෙන්නේ. ඒක අන්ධයි. ඉතින් දෙවියන් වහන්සේ ගැන දැනගන්න බෑ. දෙවියන් වහන්සේ දැනගන්න ආසාව නැහැ. ඒ විදිය තමයි යක්ෂයා ඒ අඳුරු කරගෙන තියෙන්නේ. මිනිස්යාගේ හදවත අඳුරු කරලා තිබෙන්නේ. හිත අඳුරු කරලා. ඇස් අඳුරු නෙමෙයි. නමුත් හදවත අඳුරු කරලා. තුමෝම ප්‍රඥාවන්තයෝ වෙයි. 22 වෙනි පදය. කියමින් ඔහු අඥානයෝව ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නා වූ මනුෂ්‍යයාගේද පක්ෂීන්ගේද හා සිව්පාවන්ගේද බඩගායන සත් ජාතීන්ගේද රූපවලට සමාන ලෙස මාරු කළෝය. මෙතන තියෙනවා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මේ ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මහිමය කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඒක අවසාන වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ වැඩ සිටීම, දෙවියන් වහන්සේගේ අධිකාරිය කවදාකවත් නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ දේ ජරාවට පැමිණෙන්නා වූ දේවල් වලට මිනිස්සු මාරු කළා. මෙතන සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ මහිමය මේ මනුෂ්‍යයන්ගේද පක්ෂීන්ගේද සිව්පාවන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමාන වෙන ලෙස මාරු කෙරුවා. බලන්න අද අපි දන්නවා කොයිතරම් ලෝකයේ විවිධ රටවල් තියෙනවද ඒකෙන් එක රටක් අපේ රටත් මේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ ඉන්නකොට දෙවියන් වහන්සේ කියලා මනුෂ්‍යයන්ගේ රූප හදලා තියෙනවා. මේ කියන જાති ඔක්කොම තියෙනවා නේද? මනුෂ්‍යයන්ගේද පක්ෂීන්ගේද සිව්පාවෝ ඉන්නවා. බඩගායන සත්තු ඒ සහ රූපවලට මිනිස්සු මාරු කරලා දිනවා. ඒක සත්‍යයක් නේද? දෙවියන් වහන්සේගේ වචනේ කියන ආකාරයට. බලන්න මේ ඔක්කොම ඉන්නව නේද අද හැමතැනකම. දෙවියන් වහන්සේගේ මහිමේ ජරාවටපත් වෙන්නේ නැති ඒක දෙවියන් වහන්සේගේ මහිමේ ඒ විදිහට අද මිනිස්සයා මාරු කරලා තියෙනවා. එහෙනම් දෙවෙනි කාරණාව තමයි මේ දෙවියන් වහන්සේගේ උදහස ඇවිලෙන්න මිනිස්සයා මැවුම් කාර්යයන් වහන්සේට මේක මවපු කෙනෙක් ඉතා උතුම් තැනැත්තෙක් ඉන්නකොට ඒ වෙනුවට මැවිල්ලට නමස්කාර කිරීම. ඒක තමයි දෙවියන් වහන්සේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ. දෙවියන් වහන්සේගේ උදහස එතන කියනවා මනුෂ්‍යයන්ගේ සියලු අභක්තිකට අධර්මිෂ්ඨකමට විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ස්වර්ගයෙන් පැමිණලා තියෙනවා කියලා 18 වෙනි පදයේ තිබුණා. ඒකෙන් එකක් තමයි සත්‍ය යටපත් කිරීම. දෙවෙනි එක මනුෂ්‍යයා මැවුම් කාර්යය වෙනුවට මැවිල්ලට නමස්කාර කිරීම. අද මිනිස්සු මේ හැමදේම මැව්වා වූ දෙවියන් වහන්සේව හොයනවා වෙනුවට දෙවියන් වහන්සේට නමස්කාර කරනවා වෙනුවට මිනිස්යන්ගේ සතුන්ගේ මුර්ගයන්ගේ මේ විවිධ සත්‍යයන්ගේ රූපවලට දෙවියන් වහන්සේ ඒ නමස්කාරය ගෙනෙනවා. ඒ කියන්නේ ඒව ඔක්කොම හදලා තියෙන දෙවියන් වහන්සේගේ මැවිල්ලෙන් දේවල් අරගෙන එක්ක ගහක් අරගෙන එක්ක මේ මැටි අරගෙන ඒ හදලා තියෙන දේවල් වලට නමස්කාර කරනවා. ඒ කියන්නේ මැවිල්ලට නමස්කාර කරනවා, මැවුම් කාර්යයට නමස්කාර කරන්නේ නැහැ කියන එක සඳහන් කරනවා මෙතන. ඒක තමයි දෙවියන් වහන්සේගේ උදහස ඇවිලෙන්න ඕන දෙවෙනි උදහස ඇවිල්ලා තියෙන දෙවෙනි කාරණාව. ඊට පස්සේ 24 වෙනි පදය. එබැවින් ඔවුන් තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරන කොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන කරගන්න හැටියට දෙවියන් වහන්සේ ඔවුන් අපවිත්‍රකමට බාර දුන්සේක. දැන් මෙතන ඊට පස්සේ තුන්වෙනි කාරණාව සඳහන් කරනවා මනුෂ්‍යයන් තමන්ගේ සිත්වල තෘෂ්ණා පාප බර වූ තෘෂ්ණා කරන කොටගෙන තමන්ගේම ශරීරවලට අවමාන කරගන්න අගෞරව කරගන්න විදිහට දෙවියන් වහන්සේ එහෙම කරපු නිසා කරන නිසා දෙවියන් වහන්සේ ඒ අයව පාවා දුන්නා කියලා අපවිත්‍රකමට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍යයා දිගින් දිගටම පව් කරනවා නම් දෙවියන් වහන්සේ මේ පාවා දුන්නා කියන්නේ දෙවියන් වහන්සේ ඉඩ හරිනවා. ඒතකොට දෙවියන් වහන්සේ ගිහිල්ලා පාපේ මේ යම් දෙයකට මනුෂ්‍යව මේ කරන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ඉඩ හරිනවා. මොකද යන්න මාර්ගයේ මනුෂ්‍යයා එන්නේ නැත්තම් මනුෂ්‍යයා දෙවියන් වහන්සේ විතර එන්නේ නැත්තම් දෙවියන් වහන්සේ අවස්ථාව දෙනවා කතා කරනවා විවිධ ආකාරයෙන්. ඒකයි කියන්නේ මේ මැවිල්ලෙන්ම දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට කතා කරනවා. නමුත් දෙවියන් එහෙම කරන්නේ නැති මිනිස්සු තමන්ගේම ශරීරයන් වලට අවමාන කරගන්නවා අගෞරව කරගන්නවා කියන එක මේ තෘෂ්ණා පාපිෂ්ඨ තෘෂ්ණා කරන කොටගෙන. එහෙම නැත්නම් තුන්වෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේගේ උදහස පැමිණෙන්න මේ මානසික තෘෂ්ණා එහෙම නැත්නම් මේ ආසාවන් මත ස්වභාවික මනුෂ්‍ය තත්ත්වය වෙනස් කර ගැනීම මිනිස්සු. දැන් ඒක විග්‍රහ කරනවා කොහොමද කියලා. පාපිෂ්ඨ තෘෂ්ණා කොහොමද උනේ කියලා. ඒක ඉතාමත් භයානක දෙයක්. ඔබ හොඳට කල්පනා කරලා බලුවොත් මේ දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙන එක
එදත් ඉෂ්ට වුණා අදත් ඉෂ්ට වෙනවා. මොකද්ද? එසේ කලේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍ය බොරුවට මාරු කර මැවුම් කාර්යයන්ට නොව මැවිල්ලට නමස්කාර කරමින් මෙහෙ කළ නිසා. අර කාරණේ නැවත මතක් කර දෙනවා. මැවුම් කාර්යයන්ට වෙනුවට මැවිල්ලට නමස්කාර කරමින් මෙහෙ කළ නිසාය. එහෙම වුණේ ඒ කාරණේ නිසායි. උන්වහන්සේ සදාකාලයටම ප්‍රශංසනීයව සිටිනසේක. එහෙම මනුෂ්‍ය කරුවා කියලා දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ ගෞරවය, උන්වහන්සේට අයිති ප්‍රශංසාව කවදාවත් නැති වෙන්නේ නැහැ. උන්වහන්සේ සදාකාලයටම මේක උන්වහන්සේ ඒක ලබනවා. ඒ නිසා මෙන්න අර කාරණේ නැවත විස්තර කරනවා. මානසික ආසාවන් මත මනුෂ්‍යයා තුල ඇති වුණා වූ විකෘතිතාවය. මානසික පාප කරන කොටගෙන මනුෂ්‍යයා ඇති වුණා වූ විකෘතිතාවය දෙවියන් වහන්සේගේ උදහස පැමිණෙන්න කාරණාව. මෙන්න ඒක විස්තර කරනවා 26 වෙනි පදයේ සිට. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට බාර දුන්සේක. අර කාරණේමයි කියන්නේ. දෙවියන් වහන්සේ එවැනි දේවල් වලට මනුෂ්‍යයට කතා කරලා මනුෂ්‍ය හැරෙන්නේ නැති මනුෂ්‍යයා ඒ දිගටම යන්න. ඒ තුල ගිහිල්ලා අන්ධ වෙන්නේ. ඒ තුලම පාපයටම ගමන් කරන දෙවියන් වහන්සේ ඉඩ හැරියා. එවැනි මොකද්ද එතන විස්තර කරනවා? ඔවුන්ගේ ස්ත්‍රීහු ඔන්න දැන් සඳහන් කරනවා මේ පාපයේ සහිත දේවල්. මොකද්ද? ඒ අයගේ ස්ත්‍රී අය. එහෙම ගමන් කරන ස්ත්‍රීන් ගැන පළමු කොට කතා කරනවා. ස්ත්‍රීහු ස්වභාවික ස්වභාවයට විරුද්ධ වූ ව්‍යවහාරයට වෙනස් කළෝය. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ මනුෂ්‍යව පළවෙනි මනුෂ්‍යයම නැත්නම් ආදම් සහ ඒව මවලා දෙවියන් වහන්සේ ඒ ස්වාම පුරුෂයා භාර්යාව හැටියට ඒ දෙදෙනාව සම්බන්ධ කරලා ඒ දෙවියන් වහන්සේ එහෙම සම්බන්ධතාවයක් ඇති කළා පරම්පරාවක් ඉදිරියට ගෙනෙන්න. ඒක දෙවියන් වහන්සේ විසින් විවාහය සහ විවාහ ජීවිතය එහෙම නැත්නම් ඒක අපිට කියන්න පුළුවන් ස්වාම පුරුෂයා භාර්යාව අතර තිබෙනා සම්බන්ධතාවය ලිංගික සම්බන්ධතාවය ඒක යහපත් ආකාරයට දෙවියන් වහන්සේ ඇති කළා වූ දෙයක්. ඒක දෙවියන් වහන්සේ පළවෙනියෙන්ම ඒ දන්නුයනේ මනුෂ්‍යයා මවලා පැහැදිලි ලෙස දෙවියන් වහන්සේ කිව්වා නුඹලා බෝ වෙලා මේ පොළව පූර්ණ කරගනින්න. අපි ඒක ගිය සතියේත් අපි කියුවා ඒ ගැන කතා කරා පහුගිය දවස්වල. හැබැයි මේ මෙතන සඳහන් කරනවා ස්ත්‍රීහු ස්වභාවික ව්‍යවහාරයට ස්වභාවයට විරුද්ධ වූ විවාහයට මාරු කළා ස්ත්‍රී අය. ඒතර අපි බලනවා මොකද කියලා. එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධව ස්වභාවික ව්‍යවහාරය අතහැර ඕනෝන් කෙරෙහි රාගයෙන් මත්ව පුරුෂයෝ පුරුෂයන් සමග අශෝභන දේ කරමින් තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුලම ලැබුවෝය. ඒතර මෙතන විස්තර කරනවා මොකක්ද ඒක උනේ කියලා. දෙවියන් වහන්සේ ස්ත්‍රියව පළවෙනියම සඳහන් කරනවා එක ස්ත්‍රියට එක පුරුෂයා වශයෙන් දෙවියන් වහන්සේ ගෙන දුන්නා වූ දෙවියන් වහන්සේ ඇති කළා වූ යහපත් දේ විවාහය. ඒක වෙනස් කළා. ස්වභාවික ව්‍යවහාරය මනුෂ්‍ය වෙනස් කළා. ඒක කොහොමද වෙනස් වුනේ? පළමු කොට දැන් මෙතන සඳහන් කරනවා ස්ත්‍රී අපි දන්නවා මේ හෝමෝසෙක්සුවල් කියනව පාපය නේද? හෝමෝසෙක්සුවල් කියපම ඕන කෙනෙක්ක් දන්නවා. මොකක්ද ඒකේ පාපය? ඒ හෝමෝසෙක්සුවල් කියන්නේ පිරිමි අය සමග දෙවියන් වහන්සේගේ ස්වභාවික දෙවියන් වහන්සේ නියම කරන ලැබූ විවාහය අතහැරලා පාපයට එහෙම නැත්නම් විකෘති ආශාවක් නැතුව මනුෂ්‍යයන් ගමන් කිරීම. ඒ වගේම තමයි ස්ත්‍රීවරු සම්බන්ධව. ස්ත්‍රීන් සමග. ඒක ඔබ පැහැදිලි ලෙස මේ ලෝකයේ තිබෙනා බරපතල පාපයක් ඔබ දන්නවා. එතකොට මෙතන සඳහන් කරනවා ඒක කොහොමද උනේ? දෙවියන් වහන්සේ ඒක එක පියවරකින් වෙච්ච දෙයක් නෙමෙයි. මොකද දෙවියන් වහන්සේ එක ස්වාමියාට එක ස්වාමි පුරුෂයාට එක භාර්යාව විදියට තමයි දෙවියන් වහන්සේ නියම කරනු ලැබුවේ. නමුත් මනුෂ්‍යයාගේ විකෘති විවිධ ආශාවන් නැතිනකොට මනුෂ්‍යෝ එතන තමන්ගේ එක භාර්යාවෙන් එහාට ගිය ගමන් එතනින් පාපය කරා මනුෂ්‍යයන් ගමන් කරන ගමන ඉවර වෙන්නේ නැහැ. එහෙම තමයි මේ ලෝකෙ වෙලා තින්නේ. ඔබ දන්නවා මේ රටවල් වුණත් මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ මනුෂ්‍යගේ පෞල් ජීවිතය පෞල් සීමාවෙන් එහාට ගිය ගමන් විවිධ වෙනස් සම්බන්ධතාවන් තිබිලා තිනවා. ඊට පස්සේ කාලයක් ඔය ගමනකට ඒ කියන්නේ මිනිස්සු එයින් සෑහීමකටපත් වෙන්නේ නැති තත්වයට වුණාම මේ විකෘති ආශාවන්ට මිනිස්සු ගමන් කරනවා. ඉතින් ඒක තමයි මෙතන සඳහන් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. ඒක අපි පැහැදිලි දකිනවා දෙවියන් වහන්සේගේ උදහස ලෝකෙට පැමිණෙන්න පුළුවන් තුන්වෙනි කාරණාව පැමිණලා තියෙන තුන්වෙනි කාරණාව තමයි මේ විකෘති ආශාව. නැත්නම් මානසික ආශාවන්. ස්වභාවික දෙවියන් වහන්සේ නියම කරලා තිබුණු ඒ ස්වභාවික తත්වය විකෘති කර ගැනීම කියන එක සඳහන් කරනවා මෙතන නේද? ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මෙතන කියනවා
පුරුෂ අසෝබන දේ කරමින් තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුලම ලැබුවේ. ඉතින් ඒකට ඵල දැනට මිනිස්සුම ලැබලා තිනවා විවිධාකාර රෝග ඔබ දන්නවා ලෝකෙට ඇවිල්ලා තියෙන විවිධ දේවල් ලැබිලා තිනවා ඒකම දෙවියන් වහන්සේගේ උදහසත් ඒ අයට පැමිණෙනවා. හොඳයි අපිට කාලය වෙලාව ටිකක් ගිහිලා තියෙන නිසා අපි අවසාන අපි එතනින් නවත්තනවා. අපි ඊතුරු කාරණා අපි ඉදිරියට බලමු. අවසාන කාරණාව තිබෙනවා සියලු අධර්මිෂ්ඨකම සහ අනෙකුත් සියලු පාපයන් ගැන ඊට පස්සේ සඳහන් කරනවා මේ කරුණු හතරෙන්. දෙවියන් වහන්සේගේ උදහස පැමිණලා තියෙන අවසාන කාරණේ අපි ඒක අද බලන්න වෙලාව නැහැ. අපි ඊළඟ කාරණා බලමු. එතකොට මේ ස්ථානයේ තියෙනවා මේ අද අපි කතා කළේ මේ අන්‍ය ජාතීන්ගේ එහෙම නැත්නම් ලෝකයාගේ පාපිෂ්ඨ ස්වභාවය. දෙවියන් වහන්සේගේ උදහස ඇති වෙලා තියෙන ඒ උදහස පැමිණලා තියෙන එකට හේතු වුණා වූ කරුණු. ඊට පසුව අන්‍ය යුදෙවරුන් සම්බන්ධවත් කතා කරනවා අපි ඒක ලබන සතියේ බලමු. හොඳයි අපි යාඥා කරලා අවසන් කරමු.